ලියවලායිගේ දුක් ගැනවිල්ල ආගන්න ඇස් දෙකේ කඳුළු ඉවසනවා. ඒ කියන්නේ පුදුම ඉවසිල්ලක් ඉවසන්නේ පව් ඉතින්. ඇත්තට මොකටද මෙච්චර මේ ඉවසන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද? අම්මගෙන් බිස්කට් ඉල්ලලා. අම්මා බිස්කට් දෙනකන් ඔය මම කොණ්ඩේ පීරනකොට ඇවිල්ලා බිස්කට් ඉල්ලනවා. හරිද? ඒට කැරකෙනවා මේට කැරකෙනවා. කොණ්ඩේ ටිකක් පීරනකන් ඉන්න ලියෝ. ඈ දෙනවනේ. නොදීන්නේ නෑනේ. ඕගොල්ලන්ට දෙන්නේ මමද කන්නේ. මං කනවදානේ? ඈ මං කන්නේ ඔයාට තමයි දෙන්නේ. ඉවසන්න බෑලු. කිව්වන්නේ නැතුව දෙන්නලු. එයි මං අල්ලනවා. අල්ලන්න එපා. අල්ලනවා. අල්ලන්නත් දෙන්නේ. ඕ එයාව අල්ලන්නත් එපාලු. එයාට මුකුත් කියන්නත් එපා. මේ බලන්නකො බැල්ම දෙනවා පුතේ. අයියෝ මේ වගේ කැම 16. 16 ඉන්න ඉතින් මෙතනට එන්න මේට එන්න. කොහෙන්? ඉතින් ඔන්න මං යනවා. එයාට බිස්කට් ටිකක් දෙන්න ඔය දැක්කද? වටේට කැරකි අම්මගෙන් කන්න ඉල්ලන විදිය. මාර ළමයි දිවත් එළියට දාලා පෙන්නනවා රස කෑමනේ. ඔක්කොම ටික දැන් අවස මාළු කාලා. ඔන්න දැන් 7ට 10යි වෙලාව. හරිද? හරියට 6යි දෙනවානේ මේක පෙරලන්න එපා. 6යි 10ට තමයි ගිහලා මාළු දුන්නේ. ඒ මාළු කාලත් ඇවිල්ලා තමයි දැන් බිස්කට් ඉල්ලන්නේ. මේ ඉවසින් අත දාන්නේ. මවට හරින්න බෑනේ ඕක. මම හරින්නම්. ඉන්නෝ ඉතින් මම හරිනකම්. හරි දෙනවා. ඔළුව දාන්නේ. ඔන්නෝම තමයි වැඩේ දැක්කද? කෑම ටිකක් ඉඳා විඳපු දුකක් මන්දා කිව්වලු. අනේ මන්දා මේ මත් ළමයි.